ගමේ හැමෝම ස්වර්ණ නැන්දා කිව්වම බය වුණා. එයාගේ සැරපොරෂකමට නෙවෙයි. එයාගේ කටට. අනුන්ගේ ගෙදරක රණ්ඩුවක් වුණොත් ගෑල්ලමේ කොල්ලෙක් එක්ක කතා කර කර හිටියොත් ස්වර්ණා එක මුළු ගමටම පතුරවන්නේ ලුණු ඇඹුල් දාලා. එදා හවසත් ස්වර්ණා අල්ලපු ගෙදර අහිංසක ගෑල්ලමෙක් ගැන අමූලික බොරුවක් ලිඳ ළඟ හිටපු අයත් එක්ක කියලා මහා අයියෙන් hina වුණා. අනේ පව්වේ පවුල. දැන් ඉතින් ඒ ළමයාට පාරේ බහැලා යන්න බැරි වෙයි කියලා එයා යට ඉතින් සතුටු වුණා. හවස් වෙද්දී මහ වැස්සක් පටන් ගත්තා. අහස කළු කරලා අකුණු ගහන්න ගත්තා. ස්වර්ණා ඉක්මනට ගෙදර දුවන්න හැදුවා. එයාට පුරුද්දකට වගේ පට කසකසා තිබුණේ තව කාට හරි අර බොරුව කියන්න. එයා පාරේ යන ගමන් දැක්කා Taman අපහාස කරපු අර ගෑල්ලමයාගේ තාත්තා එනවා. ස්වර්ණා එයාටත් මොන හරි කියලා රිද්දන්න කට ඇරියා විතරයි එකපාරටම එයාගේ කපල ලිස්සුවා. මහා හෙන සද්දයක් එක්ක ස්වර්ණා පාරායිනේ තිබුණ ලොකු කාණුවකට ඇදගෙන වැටුණා. වැටුණු පාරට එයාගේ කට යකඩ බඩ එක වැදිලා අකු ප්‍රදේශයට ලොකු හානියක් වුණා. එයාට කෑ ගහන්න ඕන වුණා. අනේ මාව බේරගන්න කියලා කෑ ගහන්න හැදුවට පිට උනේ ලේ විතරයි. වචන පිට උනේ නෑ. එයා මඩ වතුරේ ගිලගිලි කට අල්ලගෙන දඟලද්දි අර අපහාස විඳපු තාත්තා කොඩෙත් ඉහළගෙන ඒ පාරමේ හා පැත්තෙන් ගියා. ස්වර්ණාට ඕන වුණා එයාට කතා කරන්න. ඒ දවියේ සරදමක හැටි අනුන්ව විනාශ කරන්න පාවිච්චි කරපු ඒ කටහඬ සබාදහම විසින් එයාගෙන් උදුරාගෙන තිබුණා. පෑ ගාණක් එයා ඒ සීතල වතුරේ මඩේ එරිලා කතා කරන්න බැරුව දුක් විඳා. පස්සේ ගමේ අය එයාව හොයාගෙන ස්පිතාලෙට ගෙනිච්චා. දොස්තරලා කිව්වේ ස්වර්ණගේ සොරතන්තුවට සහ දිවට හානි වෙලා නිසා ආයේ කවදාවත් එයාට පැහැදිලිව කතා කරන්න බැරි වෙයි කියලා. එදා ඉඳන් අද වෙනකන් ස්වර්ණා ජීවත් වෙන්නේ ගොළුෙක් වගේ. එයාට දැන් ඕපදූප කියන්න තියා Tamanට වතුර ටිකක් ඉල්ල ගන්නවත් කට හොලවන්න බෑ. ඔයාටත් පුරුද්දක් තියනවද අනුන්ගේ කුණු හොය හොය නැති දේවල් මවලා ගමේ වටේ කියවගෙන යන්න? ඔයා හිතනවා ඇති ඒකෙන් මට ලැබෙන්නේ සතුටක් නේ කාටවත් හානියක් නෑනේ කියලා. ඒත් ඔයාගේ එක බොරු වචනයකින් කෙනෙක්ගේ මුළු ජීවිතේම විනාශ වෙන්න පුළුවන් බව ඔයාට කවදාවත් හිතලා නැද්ද? ස්වර්ණා එයාගේ කට පරිස්සම් කරගත්තා නම් අදටත් එයාට සතුටින් hina වෙලා කතා කරලා ඉන්න තිබුණා. සබාදහම කියන්නේ හරි පුදුම දෙයක්. අපි අනුන්ට කරන දේ කවදා හරි දවසක සබාදහම විසින් පොලියත් එක්ක අපිට ආපසු හරවලා එවනවා. අනුන්ගේ ගින්දරෙන් Tamanගේ සිගරට් පත්තු කරන්න හදන්න එපා. කවදා හරි දවසක ඒ ගින්දරෙන් ඔයාගේ දිව විතරක් නෙවෙයි මුළු ජීවිතේම පිච්චලා යන්න පුළුවන්. වචන පාවිච්චි කරන්න ඕනේ අනුන්ගේ හිත රිද්දන්න නෙවෙයි. හිත සනසන්න. මොකද කර්මය කියන දේ කාටවත් මිස් කෝල් තියන්නේ නැහැ. ඒක වෙලාවටම ආන්සර් කරනවා.